දැලිපිලි පැලඳීමේ චාරිත් ධර්මයේ මනමාල මහත්මයාණෙනි නිස්කාරණේ සිදු කළා නෙවෙයි සපත කිරීමක් තිබෙනවා පුරාණයේ පටන්. ඒ සපත කිරීම තමයි මේ හතර වර්ගයක නෑදෑයන් ඇතුළේ ඔබ පොරොන්දු වීම. මේ මොහොතේ පටන් තමන්ගේ ආදරණීය බිරිඳ හිස සිට පාදාන්තය දක්වා තමන්ට හැකි පමණින් සරසනවා කියන පොරොන්දුව ලබා දිය යුතුයි. මේ හතර වර්ගයක නෑදෑයන් ලබා දෙනවා. එනම් මනමාල මහත්මිය මතක තබා ගන්න හැකි පමණින් කියන වචන. එතකොට ටිකක් පහක්. බලාපොරොත්තු වන්නේ චාරිත්‍රානුකූල විවාහය සහ නීත්‍යානුකූල විවාහය ලෙස විවාහයන් දෙකක් වර්තමානයේ වන විට පවතිනවා. ඒ අතරේ චාරිත්‍රානුකූල විවාහය ලෙස හඳුන්වනු ලබන්නේ නූලක් අතබඳ අතපැන්වීම කිරීමෙන් අනතුරුව පෙර රජ දවස වස්තුන් දායාද කරනු ලැබුවා. හැබැයි අද දිනේදී ආදරණීය වස්තුව තමයි මේ ආදරණීය අම්මාගේ සහ තාත්තාගේ දියණිය. මේ වස්තුව මේ ආදරණීය දෙමාපියන්ගේ වස්තුව සඳහා එනම් පුත්‍රත්වය සඳහා දායාද කිරීමටයි සූදානම් වෙන්නේ. සඳහා ගෞරවයෙන් යුතුව චාරිත්‍රානුකූල විවාහ සිදු කර ගැනීම සඳහා පියාණන් දෙපළට ගෞරවයෙන් යුතුව ආරාධනා කරමි. ජයෝ මුනින්දා සසු බෝධි මූලේ ජයෝ ජයෝ මංගල බෝධි සත්‍යතා ජයෝ ජයෝ ගුණේන සාරං ජයෝ ජයෝ දේව ගණ ප්‍රසන්නා ඊයනෝකී හේන් අපති ලෝකුරු සම්්‍යක් සම්බන්ධ සාරත රාජෝත්තමයන් වහන්සේගේ පීඩන ආරක්ෂාවෙන් ආනුභාවයෙන් කපුසන්ත කෝණාගම ගෞතම කාශ්‍යප කියනා වූ ශ්‍රී බුදුරජාණන් වහන්සේලාගේ පීඩන ආරක්ෂාවෙන් ආනුභාවයෙන් රවිචන්ද්‍ර කුජබුදු ශුක්‍ර රාහු කේතු කියනා වූ නමත් දෙනා වහන්සේලාගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් දුතරාණ විරුඩ විරුපාක්ෂ වෛශ්‍රවණියයි කියනා වූ සතර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාගේ පීඩන ආරක්ෂාවෙන් ආනුභාවයෙන් පොළොව මහිකාන්තාවගේ පීඩන ආරක්ෂාවෙන් ආනුභාවයෙන් නව විවාහික දිව්‍යයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නා වූ මෙකී ජයම්පති වලහට ජයසූ ජය මංගල්‍යයක් වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු.